අද කාලේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්න දෙයක් තමයි ගෙදරටම වෙලා ඉන්න ගමන් වැඩක් කරන එක. මනසට ගොඩක් නිදහස් දෙයක් කියලා. ඒත් ඒක එහෙම වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි කියලා ඔයා දන්නවද? මනෝවිද්‍යාවේ තියෙනවා මෙන්ටල් රුමිනේෂන් කියලා තත්ත්වයක්. මේ තත්ත්වය බලපාන පුද්ගලයින්ට කාංසාව, මානසික අවපීඩනය, ඍණාත්මක සහ නිෂ්ඵල අදහස් පහළ වීම වගේම කෝපය වගේ දේවල් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේ මෙන්ටල් රුමිනේෂන් කියන මානසික තත්ත්වය ගොඩක් දුරට ඇති වෙන්නේ ගෙදරටම වෙලා වැඩ කරන්න පුරුදු වුණු පුද්ගලයන්ට. ඒකට හේතු විදිහට මනෝවිද්‍යාඥයන් කියන්නේ කාලයත් එක්ක සමාජයෙන් ඈත් වීම, දුරකථන වැනි දෑ නිතර භාවිතා කිරීම, නිශ්චිත ව්‍යායාමයක් නොලැබීම, ආහාර පාලනයක් නොමැතිවීම, මානසික නිදහස වෙනුවෙන් උවමනාවට වඩා අරගල කිරීම සහ එයට ඇබ්බැහි වීම, නවීන ලෝකය ගැන දැනුමක් නොමැතිවීම, නිවසේ වැඩ කටයුතු වෙනුවෙන්ම අධික කාලයක් වෙහෙසීම වගේ තවත් බොහෝ කරුණු. ඉතින් ඔයත් මේ වෙද්දි නිවසටම වෙලා ජීවත් වෙන කෙනෙක් නම් කාංසාව, මානසික අවපීඩනය, උවමනාවට වඩා හිතීම සහ කෝපවීම වගේ දේවල් ඔයාටත් බලපානවා වගේ දැනෙනවා නම් මෙන්න මේ දේවල් ටික අද ඉඳන්ම කරන්න පුරුදු වෙන්න. අංක 1. සතියකට සැරයක් හොඳම මිතුරෙකු සමග නිවසෙන් බාහිර ස්ථානයක හමුවක් යොදා ගන්න. අංක 2. අනවශ්‍ය වේලාවක් දුරකථනය භාවිතා කරන බව දැනෙනවා නම් එය හැකි උපරිමෙන් සීමා කරන්න. අංක 3. නිවසේ සිට හෝ නිවසෙන් පිටතදී දිනකට සැරයක් ව්‍යායාමයක යෙදෙන්න. ඔබ කාය වර්ධන මධ්‍යස්ථානයකට යොමු වෙනවා නම් වඩාත්ම යෝග්‍යයි. අංක 4. දුරකථනය භාවිතා කරන අවස්ථාවන්හිදී නිෂ්ඵල දේවල් වලට අවධානය යොමු නොකර ලෝකයේ අලුත් තොරතුරු සම්බන්ධයෙන් සොයා බලන්න. අලුත් දෑ ඉගෙනීමට උත්සාහ කරන්න. අංක 5. මානසික නිදහස වෙනුවෙන් අරගල කිරීම නවතා දමන්න. එය අරගල කිරීමෙන් පමණක් ලබාගත නොහැකි දෙයක් බව වටහා ගන්න. ඒ වෙනුවට අලුත් අභියෝගයන් වලට මුහුණ දෙන්න. එවිට ඔබට වැටහෙවි මානසික නිදහස යනු අභියෝග වලට මුහුණ දීමේම කොටසක් බව. අංක 6. නිවැරදි ආහාර රටාවකට හුරු වෙන්න. විටින් විට ආහාර ගැනීම ඔබේ සෞඛ්‍යයට බලපෑම් කරන බව හොඳින් මතක තියාගන්න. අංක 7. නිවසේ වැඩ කටයුතු වලින්ම දවස පුරවන්නේ නැතුව පොතක් කියවීම, සිනමා පටයක් නැරඹීම, භාවනාවක් කිරීම සහ සෝබා දහම සමග කාලය ගත කිරීම වැනි විවේකී දේවල් සඳහාද දවසේ වේලාව වෙන් කරගන්න. ඉතින් සමහර විට වාට දැනෙනවා ඇති ගෙදරටම වෙලා ඉන්න එකෙන් ඔයා විවේක ගන්නවා කියලා. ඒත් ඇත්තටම විවේකය කියන්නේ ජීවිතයේ සමබරතාවයකින් යුතුව පවත්වාගෙන යාමයි. අන්න එතකොට ඔයාට තේරෙන්න ගනීවි ඔයාගේ නිවෙස්ගත ජීවිතය තව තවත් අර්ථවත් වෙනවා කියලා.